ලංකාවේ මගී ප්‍රවාහන සේවයත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන රියදුරු මහත්තයෙක් මම ඔයාලට පෙන්නන්නද බලන්න මේ වීඩියෝ එක චුට්ටක් ඔයාලට ඇත්තටම මේක වැදගත් වෙයි. කරා නුවරට යන්න පැය 3ක් තමයි අපි වෙලාව තියෙන්නේ 3යි අමාරක්. ඉතින් අපි පැය 3කට වගේ කාලයකට 3යි කාලයකට වගේ බස් රථයෙන් නුවරට ළඟා වෙනවා. ඊට පස්සේ නුවර හවසට මේ බස් ඉතින් මේ රියදුරු මහත්තයා සම්පූර්ණයෙන්ම බස් එකට නැගලා පස්සේ මිනිස්සු බස් එක ඩ්‍රයිව් කරන්න කලින් බස් එක ගැන සියලුම විස්තර ලබා දෙනවා මිනිස්සුන්ට. ඉතින් කොච්චර හොඳ වැඩක්ද කියලා බලන්න. මොකද මේක ලංකාවේ වෙන්නම ඕන දෙයක්. ඒ වගේම තමයි ඔයාලා දක්නන ඇති මේ වෙනකොට ලංකාවේ ඇත්තටම ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා. ඉතින් අද සුපෝභෝගී බස් වල ඉඳලා සුපෝභෝගී බස් වල බස් වෙනකම් මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රියදුරු මහත්තයා බලන්නකෝ හොඳට පැහැදිලිව මේ දේවල් සේරම ටික කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම සම්පූර්ණයෙන්ම මේකේ දාන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක දාලා තිබ්බෙත් මේ බස් එකක ගියපු පුද්ගලයෙක්. ඉතින් මම එයාගේ වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියනවා. ඔයාලට ඒක බලන්නත් පුළුවන්. බලලා ඉවරලා අයිඩියා එකක් ගන්න. මොකද මෙයා මේකේ සේරම විස්තර ටික දැනුවත් කරනවා. බස් එකේ හැසිරෙන්න ඕනේ කොහොමද? ඒතකොට මේ බස් එක යන්නේ කොහොමද? මොන පාරේද යන්නේ? එතකොට මිනිස්සුන්ට මේක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලට වොෂ්රූම් පහසුකමක් ඕනොත් එහෙම කොහොමද දැනුවත් කරන්න ඕනේ? මේ හැම දෙයක්ම මේකෙදි මෙයා කියලා දෙනවා. ඒ වගේම රියදුරු මහත්තයෝ මම ඔයාලට ආදරෙන් කියනවා මේ බස් ලංකාවට ආවේ මෑතකදී. එතකොට ගොඩක් කියන්නේ බහුතරයක් පිරිස මේක පාවිච්චි කරන්න ඇත්තටම දන්නේ නැහැ. මොකද මමත් මේ බස් වල ගිහින් තියෙනවා. ඉතින් එතකොට අපේ වයසක මිනිස්සු ඉන්න පුළුවන්. එතකොට මේක අලුත් අත්දැකීමක්. ඉතින් මේ බස් එකේ මේ තියෙනවානේ ආසන තියෙනවා. මේ ආසන පාවිච්චි කරන විදිහත් පුළුවන් නම් රියදුරු මහත්තයාට ඒකත් කියලා දෙන්න. මොකද මේ ආසන වෙනම කඩන්න පුළුවන්. තමන්ට සැප පහසු විදියට යන්න පුළුවන්. ඉතින් ෆෝන් charge කරන්න තියෙනවා මේකේ. ඒ දේවල් පහසුකම් තියෙනවා. ඉතින් එතකොට ඒ දේවලුත් දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මතක් කරනවා රියදුරු මහත්තයාට. ඉතින් මේ වීඩියෝ එක මේ රියදුරු මහත්තයාත් අනිවාර්යයෙන්ම දකින්න ඕනි. ඔයාලගේ අදහසකුත් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වෙනස් වීම ගැන ඔයාලා මොකද්ද හිතන්නේ කියලා. ඉතින් මේ රියදුරු මහත්තයාගේ වැඩි විස්තර මට ලබා ගන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. හම්බුනේ නැහැ. ඉතින් ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මේක ෂෙයා කරන්න. අනිත් බස් හිමියන්ටත් මේ වගේ ආදර්ශමත් දේවල් කරන්න. ඉතින් ඔයාලට කලින් කිව්වා වගේම මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මුළු ලංකාවටම අපි මේක පෙන්නමු. ඉතින් අපේ පේජ් එකත් ඔයාලා ෆලෝ කරලා තියාගන්න.